පාලකයා විසින් ජනතාවට දසරාජ ධර්මය දේශනා කරලා තියෙනවා. හරිද? දානං සීලං පරිත්‍යාගං අජ්ජවන් මජ්ජවන් තපං අක්‍රෝදු අවිහිංසාච කන්තිච අවිරෝධතා. මේ තමයි දසරාජ ධර්මය. පාලකයා රට තුල ධාර්මික පාලනයක් බිහි කිරීමට නම් මේ දසරාජ ධර්මයේ හේවත් රාජධර්ම 10 තම පාලනය තුල ප්‍රතිපත්තියක් විදිහට අනුගමනය කරන්න ඕනේ. දානය. දානය කියන්නේ දීම. පූජා බුද්ධියෙන් හෝ අනුග්‍රහ බුද්ධියෙන් යමක් ලබා දීම දානයයි. පාලකයා තුල මේක අනිවාර්යෙන් තියෙන්න ඕනි. පූජා බුද්ධියෙන් හෝ අනුග්‍රහ බුද්ධියෙන් රටවැසියා කෙරෙහි තම ජනතාව කෙරෙහි බොහෝ දේ ලබා දෙන්න වෙනවා. ඒක දානය. right? එතකොට අධ්‍යාපනය, සෞඛ්‍ය, පොදු අවශ්‍යතා මේ සියල්ල රටවැසියා වෙනුවෙන් ලබා දෙන්න වෙනවා ධාර්මික පාලනය බිහි කරා. ඒ වගේම සීලය. සීලය කියන්නේ සිල්වන්තකම. පාලකයා ජනතාවට ආදර්ශමත් වෙන්න ඕනේ. ආදර්ශමත් වීමට නම් සිල්වන්ත වෙන්න ඕනේ. පුළුවන් තරම් තමන් ළඟ වැරදි ටික තියාගෙන අශීලාචාර දීපේවත ගත කරන ගමන් රට ඇතුලේ ධාර්මික පාලනය බිහි කරන්න බෑ. ඒ නිසා රට ඇතුලේ ධාර්මික පාලනය බිහි කරන්න නම් තමන් සිල්වන්තයෙක් වෙන්න ඕනේ. තුන්වන රාජධර්මයේ තමයි පරිත්‍යාගය. ජීවිත පරිත්‍යාගයේ නුවද කටයුතු කරන්න පාලකයන් සිද්ධ වෙනවා. හරි තමන්ගේ රටේ විදේශ ආක්‍රමණයක්, සොර සතුරු ආක්‍රමණයක්, කුමන්ත්‍රණයක් ඇති වූ වෙලාවක රජතුමා නිර්භයව ඉදිරියට ගිහිල්ලා ජීවිත පරිත්‍යාගයේ නුවද යුද්ධ කරලා තම රාජ්‍ය රැක ගන්න ඕනේ. ඒ වගේම තමන් සතු බොහෝ දේ ජනතාව වෙනුවෙන් පරිත්‍යාගශීලීව කටයුතු කරන්න වෙනවා. right? ඒ නිසා පාලකයා තුල අනිවාර්යයෙන්ම පරිත්‍යාගශීලී බව තියෙන්න ඕනි. ජනතාවගේ සුඛ විහරණය වෙනුවෙන් තමන්ට පෞද්ගලික ජීවිතයක් තියෙන විදිහක් නෑ පාලකයා. පාලකයා තම පෞද්ගලික ජීවිතයේ පෞද්ගලික නිදහස පවා පරිත්‍යාග කරන්න වෙනවා ජනතාවගේ යහපත වෙනුවෙන්. ඒක රාජධර්මයක්. ඒ වගේම අජ්ජවන් කියලා තමයි ඍජු බව. මඩේ හිටෝ පින්නක් වගේ එහෙටයි මේටයි වෙනි වෙනි එක එක්කෙනාට ඕනි විදිහට ඍජු තීරණ ගන්නේ නැතුව හිටියොත් ඔහු දුබල පාලකයෙක් වෙනවා. ඒ තුලින් පාලනය රාජ්‍ය තන්ත්‍රයේ බිඳ වැටෙනවා. ඒ නිසා පාලකයෙක් වුණාම ඔහු ළඟ ඍජු බව තියෙන්න ඕනේ. ඍජු බව ධාර්මික පාලනයකට අත්‍යවශ්‍යයි. නිවැරදි තීරණ ඍජුව ගැනීමේ හැකියාව තියෙන්න ඕනේ. කිසිම කෙනෙකුට කිසිම ආකාරයකින් බලපෑමකට යටත් නොවේ තම රටවැසියා තම රාජ්‍ය වෙනුවෙන් ඍජු තීරණ ප්‍රතිපත්ති ගැනීම පාලකයන්ගේ වගකීම. ඍජු බව. මජ්ජවන් කියලා මේ මෘදු බව. ඍජු බව තියෙන්නත් ඕනේ, මෘදු බව තියෙන්න ඕනේ. ඒ කියන්නේ ජනතා ප්‍රශ්න හැමේ සංවේදී වීම. මෘදු බව. සෞඛ්‍ය ප්‍රශ්න, ආර්ථික ප්‍රශ්න, දේශපාලන ප්‍රශ්න, සංස්කෘතික ප්‍රශ්න සහ රට තුල ඇතිවන පොදු ප්‍රශ්න වලදී මෘදුව සංවේදීව ජනතාව වෙනුවෙන් කටයුතු කිරීම පාලකයේ වගකීම. අජ්ජවන් මජ්ජවන් තපං. තපං කියන්නේ තපස්ස. දැන් මේකෙන් අර්ථවත් වෙන්නේ නැහැ පාලකයා තපස් රකින්න කැලේට යන්න කියලා. එහෙම රාජ්‍ය පාලනය කරන්න බෑනේ. එතකොට මේ තපස කියන එක තුල තියෙන්නේ ඔහු තුල තියෙන හැදියාව, සංයමය. හරිද? මොකද පාලකයා රටවැසියා අනුගමනය කරනවා. පාලකයා හොරෙක් නම් රටවැසියෝ හොරු බවට පත් වෙනවා. පාලකයා දූෂිතයෙක් නම් රටේ ජනතාව ක්‍රමානුකූලව දූෂිත පිළිවෙත් පිළිගන්න හා ඒවට අනුගත වෙනවා. රටේ පාලකයා ත්‍රාඩ චරිතයක් නම්, චෞර චරිතයක් නම් ජනතාව ඒකට පෙළඹෙනවා. දූෂිතයෙක් නම් ජනතාව දූෂිත කරන්න පෙළඹෙනවා. ඒ නිසා රටවැසියා යහමගට ගන්න නම් ධාර්මික පාලනය බිහි කරන්න නම් පාලකයා තුල තපස් ගුණය තියෙන්න ඕන. තපස් රකින්න කැලේට යනවා කියන එක නෙමෙයි. තපස් ගුණය තියෙන්න ඕන.
ඒ කියන්නේ ඔහු ජනතාවට ආදර්ශමත් වෙන්න ඕන. කුඩා දරුවන්ගේ සිට මහල්ලා දක්වා සියලු දෙනා රටවැසියෝ සියලු දෙනා මේ රජු දිහා බලාගෙන ඉන්නේ. පාලකයා දිහා බලාගෙන ඉන්නේ. පාලකයා ආදර්ශ සම්පන්න වීම සහ ප්‍රතිපත්ති ගරුක ජීවිතයක් ගත කිරීම ධාර්මික පාලනය තපන් කියලා අපි ඒක දේශනා කරලා තියෙනවා. අක්‍රෝධෝ කියන්නේ ක්‍රෝධ නොකිරීම. අක්‍රෝධය ක්‍රෝධ නොකිරීම. පාලකයා තුළ ක්‍රෝධය තියෙන්න බෑ. ක්‍රෝධයෙන් වෛරයෙන් රාජ්‍ය පාලනයක් කරන්න බෑ. හරි පාලකයා තුළ ක්‍රෝධශීලී බව තියෙනවා නම් වෛරය තියෙනවා නම් ඔහුට රාජ්‍ය පාලනයක් කරන්න බෑ. මොකද පාලකයාට රටේ සියලු ජනතාව අවනත නැහැ. පාලකයාට සියලු ජනතාව වන්දනාමාන කරන්නේ. නමුත් එහෙමයි කියලා පාලකයා පෙරලා තමන් පිළි නොගන්නා විරුද්ධ පාර්ශවයට ක්‍රෝධශීලීව හැසිරුණොත් ඔහුගේ පාලනය බිඳ වැටෙනවා. තමන්ට පක්ෂ වුණත් විරුද්ධ වුණත් තමන්ගේ මතවාද වලට විරුද්ධ මතධාරී වුණත් ඔවුන්ගේ මතවලට සවන් දී අක්‍රෝධශීලීව සමානාත්මතාවයෙන් රට පාලනය කරන්න ඕනේ. එහෙනම් අක්‍රෝධශීලී භාවය, ක්‍රෝධශීලී භාවය තමනුත් රාජ්‍යයක් පිරිහෙන්න බලපානවා. ඒ නිසා පාලකයාට දේශනා කරා අක්‍රෝධීව රට පාලනය කරන්න. අවිහිංසා නොකරන්න කියන එක. එහෙනම් රට තුළ අවිහිංසාවාදී ප්‍රතිපත්ති අනුගමනය කිරීම පාලකයාගේ වගකීමක්. පාලකයා හිංසාකාරී වුණොත් ජනතාව ඔහු අනුගමනය කරනවා. ඒ නිසා පාලකයා අවිහිංසාවාදීව කටයුතු කරන්න ඕනේ. කන්තිච කියන්නේ ශාන්ති ඉවසීම. පාලනයේදී අත්‍යවශ්‍යයි. ඉවසීමෙන් කටයුතු කරන්න ඕනේ. අවිරෝධතාවය විරෝධතාවයක් නොදැක්වීම. ඒ කියන්නේ තමන්ගෙට විරුද්ධ මතධාරීවද සුහදශීලීව කටයුතු කිරීමේ හැකියාව තියෙන්න ඕනේ. මේ විදිහට බුදුදහමේ ධාර්මික පාලනයක් සම්බන්ධයෙන් කරන දේශනා ඇතුලේ දසරාජ ධර්මයක් දේශනා කරලා තියෙනවා. දානං සීලං පරිත්‍යාගං අවිහිංසාච කන්තිච අවිරෝධතා. කුද්දක නිකායේ ජාතක පාළියේ මේ ගැන සඳහන් වෙනවා. රයිට්.